අඟහරුවල ජනාවාස ඇති කිරීම. මම මේ ළඟකදී නම් දකිනවා ඊළඟ අවුරුදු 5 ඇතුළත අඟහරුවල ජනාවාස ඇති කරන්න යනවා කියන ලොකු නිවුස් එකක් යනවා. මේක මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. එහෙනම් මමත් චුට්ටක් හිතුවා මේකේ ඇත්ත නැත්ත මොකද්ද කියලා හරියටම හොයලා බලන්න. ඉතින් මම මේ හොයාගත්ත කරුණු ටික ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි දැන් යන්නේ. මේ අතරතුර ඕගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඒකත් අපිට කියන්න. ඒ වගේම ඕගොල්ලන්ගේ මොනවා හරි තව ඔයාලා දන්න දේවල් තියෙනවා නම් ඒවත් අපිත් එක්ක බෙදා ගන්න. එහෙනම් වැඩේ පටන් ගන්න කලින් subscribe කරලා ඉන්න. අපි මේක point වශයෙන් කතා කරමු. 1. ඇයි අඟහරු විතරක් මෙච්චර කතා කරන්නේ? හැමදාම අඟහරු. 2. අඟහරු වල පරීක්ෂණ කරන්න පටන් ගත්තේ කොයි කාලේ? 3. අඟහරු වල පරීක්ෂණ වලට රෝවර්ස් යවලා තියෙනවා. 4. අඟහරු වල මේ වෙනකොට තත්ත්වය මොකක්ද? එතකොට 5. ඉලොන් මස්ක් කියන්නේ කවුද? SpaceX ව්‍යාපෘතිය කියන්නේ මොකක්ද? ඔතනින් එහාට තවත් අලුත් දේවල් ගොඩක් මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න පුළුවන්. හරි. අපි දැන් යන් කතාව. මම මේක හොයන්න ගත්ත අලුතම මේක චුට්ටක් Google කරලා බැලුවා. මොනවද තියෙන විස්තර කියලා දැනගන්න. මට එතකොට දැක ගන්න පුළුවන් වුණා ඔය අඟහරු වල ජනාවාසකරණය පිළිබඳ Planetary Society එකේ CEO කරපු චූටි වීඩියෝ කෑල්ල. මම ඒක ඔයාලට පෙන්නන්නම්. ඒ වීඩියෝ එක පළවෙනි කතාවේ නම් මාත් ෂොක් වුණා. දැන් බලන්න මෙන්න මේ ෆොටෝ එක. මෙන්න මේ ෆොටෝ එකේ ලොකු කතාවක් තියෙනවා හැංගිච්ච. මේ ඉන්නේ කවුද දන්නවද? මෙයාගේ නම තමයි පර්සිවල් ලෝවෙල්. මෙයා ඇමරිකානු තාරකා විද්‍යාඥවරයෙක්. 1890 ගණන් වල අගභාගය විතර වෙනකොට මෙයාගේ පරීක්ෂණ වලින් මෙයාට ඔප්පු කරගන්න පුළුවන් වෙනවා අඟහරු ග්‍රහය මත දියුණු ඒලියන් ශිෂ්ටාචාරයක් ජීවත් වුණු බව. තවත් එයා කියනවා අඟහරු ග්‍රහය මත තියෙන මෙන්න මේ වගේ භූමි ලක්ෂණ වලින් ඒ හරහා ජලය ගලාගෙන ගිහිල්ලා තියෙනවා කියලා. ඕගොල්ලන්ට කිව්ව ගමන් හිතෙන්නේ මේක බොරුවක් කියලා නේද? මටත් එහෙමයි. ඒ වුණාට මේක බොරු වගේ පේුණාට මේකෙන් ගත යුත්තකුත් තියෙනවා. ඒ කියන්නේ යම් කිසි නිවැරදි දේවල් ටිකකුත් මේ පරීක්ෂණ වලින් එයා හොයාගෙන තියෙනවා. ඒ අතරින් විශේෂම දේ තමයි අඟහරු ග්‍රහය මත ජලය තියෙනවා කියන එක. ඒ වුණාට ඒ ජලය අද වෙනකොට ඝන අයිස් බවට පත් වෙලා තමයි තියෙන්නේ. හැබැයි අඟහරු ග්‍රහය ඒ කාලේ බැලුවොත් නම් ඊට හාත්පසින්ම වෙනස්. ඉතින් කොහොමද එහෙම හිතන්නේ? ඒ දවස්වල මිනිස්සු ගොඩක් හීන මැව්වා අඟහරු වල ජීවිතේ මොන වගේ වෙයිද කියලා. අඟහරු වල ජීවත් වෙන්න පුළුවන්ද? අඟහරු වල ජීවිතේ මොන වගේ වේද? අපි කවදා හරි අඟහරු ග්‍රහය මත පය තියයිද කියලා. ඒ කාලේ වෙනකොට ඒ කියන්නේ 1948 වගේ. මෙන්න මේ කාලේ වෙනකොට ඇමරිකානු ජාතික ප්‍රසිද්ධ රොකට් ඉංජිනේරුවරයෙකු වුණ වොන් බ්‍රවුන් ලියලා තියෙනවා පොතක්. මානව වර්ගයාට අඟහරු ග්‍රහය මත ජනාවාස බිහි කිරීම සම්බන්ධව. මේ කතාව යන විදිහට මේ අභ්‍යවකාශ ගමන සඳහා යොදා ගන්නවා අභ්‍යවකාශ යාන විශාල ප්‍රමාණයක් සහ ගගනගාමීන් 70 දෙනෙක්. මේ ගගනගාමීන් 70 දෙනාම ගිහිල්ලා ඔය රතු ග්‍රහ ලෝකෙට බහිනවා. බැස්සට පස්සේ මෙයාලට හම්බෙනවා ඒ රතු ග්‍රහ ලෝකෙ ඉන්න ඒකේ ජීවීන් කොට්ටාසයක්. හොඳම කතාව කියන්නේ මෙන්න මේ ජීවීන්ගේ ප්‍රධානියාගේ නම වෙන්නේ ඉලෝන් කියලා කෙනෙක්. හොඳට මතක තියාගන්න. මේ හැම දෙයක්ම ලියවෙන්නේ 1948. ඔන්න දැන් තමයි ඔයාලා ටිකක් කන්ෆියුස් වෙන්නේ. මේ පොත ලියවිලා හරියටම අවුරුදු 19කින් පස්සේ ඉලෝන් මස්ක් ඉපදුණා. ඔන්න දැන් තමයි කතාවේ හොඳම හරිය පටන් ගන්නේ. ඕගොල්ලන්ට ඉතුරු ටිකක් දැනගන්න ඕන නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඊළඟ වීඩියෝ එක Traveling to Mars might actually be a bit closer than we thought. And he's got a plan to save us. Best case is about 5 years. Worst case, 10 years.